අදනම් පත්ත මොකද මට මේ වගේ තේරුන්නේ නැහැ. ඔව් අයියේ අපේ තමයි පත්. අයියේ අයියේ කොයකෝ මේ පුතලානි අයියේ ඕ මොකද මල්ලි මොනවද වෙන්නේ අයියට ඉස්සරහට දෙන්න නෑ පැකට් තියනවා දෙන්නද මේක මොනවද ඕනේ සුගරන්ද පැනලා තියෙනවා කිරි තියෙනවා සුගරන් කියනවා කරන්නේ හරි අර චොකලට් නම් දෙකයි තියෙන්නේ. ඉතින් එහෙම චොකලට් දෙන්න දෙන්න. කමක් නැහැ. කමක් නැහැ. එයා වගේ. අයිස් පෑස් වලට වඩා හොඳ දෙයක් තියෙනවා මං ගාව. මොනවාද අයියේ? මම පොඩි ස්නෑප් පොඩි යමන්නේ. මල්ලි වගේ දෙයක්. අයිනා කොහොම ඉන්න. මං ටක් ගාලා ඉන්නේ. ඔය ඇයි. වරින් ගියනද? මොනවද දන්නේ නැහැ නේද මම දන්නේ නැහැ බං බලමු බලමු මල්ලි ඕයි මම මේ උඹට දෙන්නේ උඹලා විශ්වාස කරනවා හැබැයි මේවා ගෙවල් වලට නම් දැනගන්න තියන්න එපා හරි අයියේ ඔයා බලන්න එපා හරි අයියේ ඔයා බලන්න එපා අපි කාටවත් කියන්නේ මේකෙන් එකක් දිවෙට තිබුණා වුණාට හිලින්ම හන්දියේම තමයි අයියේ කොහොමද රොකට් එකක් නේද අnder යන්නේ? යෝ මල්ලි පිටේ නේ. මේ විදිහට තමයි රොකට් උන්නේ අnder යන්නේ. නිකම්ම හදේ. ඊටකෝ යා කියනවා වගේ අnder යයි කියලා බලන්න. දැන් මේ උඹලට අද විතරයි මල්ලි නිකන් දෙන්නේ ඈ. එකකින් ඉඳලා සංවිධානය මල්ලි. හරියන්නේ ටිකක් දෙරි කියන. ඒකයි. ඒ යාළුවෝ කියන්නේ. හැබැයි විශ්වාසමත් යාළුවන්ට විතරයි. දෙයයි හරි ඒවනම් ඒ ගන්නකො මේක පාවිච්චි කරන්නේ ඕකුමලා යූස් කරලා ඉතින් තියන්න. තියන්න දිය වෙනකන් තියන්නේ. මම යන්නේ. මොනවද? සුබිරි. ඊයේ එනවා ආයෙම. හලෝ ආයි එලිම හඳේ නම. හලෝ අදන එංගල පට්ට අමාරුයි බා. තවත් දෙකකින් බඩු නෑ. ඒක විතරක් නෙවෙයි මම හිතන්නේ තියෙනවා තමයි. ඒක දැන් අපේ ස්කෝල්ට මීටර්ලා තියෙන්නේ බා. අපි මොකද කරන්නේ? අඩෝ අපි ඔබට බර ගානක් උග දීලා තිබා. උඹලට මතකද බං විතර තිබ්බ බඩොත් උග තියලා. උඹලට නම් දුන්නේ එක දවසක්. උඹලට මතකද ඒක? අයින් යන්නේ නෑ බං. යමාලා ගෙවද? උඹලට නෑ බං. දුම පින් ගන්න ප්‍රයෝජනේ යන ඉවරයි. කඩේ කවුද? කඩේ කවුද? කවුද? මම මේ ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. මට ඔයත් එක්ක පොඩි දෙයක් කතා කරන්න තියෙනවා. මෙහෙම කතා කරන්න බෑ. පොඩ්ඩක් ඇතුළේ යන්න. යම්කෝ. පාට තේරෙනවනේ. ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ඉඳලා මම මෙතනට ආපුවම මොකද කාරණේ කියලා තේරෙන්න දෙපයිද මේ විදිහට? මොකද මට තේරෙන්නේ. ඉස්කෝලේට පැමිණිලා කරලා තියෙනවා. මේ ගමේ දෙමාපියන්ගෙන්. ඔයා ඉස්කෝල ළමයින්ට මත්පැටි වර්ගයක් විකුණනවා කියලා. ඒක නම් මම දන්නා මම ආවේ. ඉතින්ලම්දර මොන මත්පැටිද? මම විකුණන මත්පැටි දන්නේ නැහැ. මම නිකන් මේ කාර්ය කරන්න යනවා යන්න. හරිද මොකක්ද කියන්නේ? හරි. බලන්න. හරි හරි ඕන. කල්ගම් මොකද මේ අදිස්සිය නැත්තේ වරේ ඉඳ ගන්න වරේ ඉඳ ගන්න මොකද බවුලේ වගේ මම මේ ලොකු වැඩකට බං ඊපස්සේ මොකද කියන්නේ අපි ඉස්කෝලේ ගාවදී කඩයක් දැම්මනේ බං ඒ අයිතිකාරයා බං මොකද ළමයි මොනවද කිදුලම් කියන්නේ අද්දේ කරලා තියෙන මට පේනවා බං හිතෙනවා
උඹලා මල්ලිගේ යාළුවෝ තුනේ තමයි ඔය ඉස්කෝලේ ගෙනල්ලා තියෙන්නේ. නෑ. මම දැන් මෙහාට ඉන්නගෙන යකඩට ගියාම හරි. උඹට මාර ලයින් යන බන් දුන්නේ. ඒ මොනවද කියන්නේ? ඒක සම්බන්ධ නැහැ කියලා මම දන්නවා. දැන් ඉවත් එකක්ද? මල්ලි! මල්ලි! මල්ලි මෙහෙට නාකෝ. අයියේ මොකද අයියේ ගෑනවන්නේ ලොකුස ඔයාලගේ මේ ලොකු සර් ඇවිත් තියෙන වගේ පොඩි පණිවිඩයක් දැනගන්න. හැබැයි ඉතින් ඔයා දන්නවනේ මං ගැන. බොරු නොකිය ඇත්තම කියන්න ඕනේ. තුන්දෙනාගට තොරතුරු ටිකක් තමයි දැනගන්න ඕනේ. එහෙමද? දන්නවනේ මොකද්ද කේස් එක කියලා? හැබැයි ඉතින් බොරු කියලා නම් අහුවෙන්න එපා. බොරු කියලා වුණොත් මං ගැන දන්නවනේ. ලොකු සර්ට ඇත්ත කියන්න. සුකුරු ඔබ ෆෝන් එක කරගෙන වීඩියෝ කරගනි. කඩේට ගියාට පස්සේ ලොකෝ කියන්න පුළුවන් කොහොමද උඹලා ඔප්පු කරන්න කියලා වෙලා. අපේ මල්ලිකෙන් ඔබ වීඩියෝ කරගනින්කෝ. සර් ඔය සිද්ධ වුණේ මීට මාස කිහිපයකට කලින් භාගී ඉවර වෙලා එනකොට පොඩි කඩේකට ගියා. අයිස් පැලක් ගන්න ගියේ. මුංගේ මොකක් හරි හොරක් තියෙනවා. මම හොරක් මොනවද? එහෙනම් ඕකයි වෙලා තියෙන්නේ. වරින්කෝ සුකුණු කඩේ ළඟට යන්න. අඩෝ බහපන් යකෝ එළියට. මත් පැටි මුදලාලිය. කෝක. උඹ කියපු කඩේ හරි නේද මේක? මේක නේද? ඔය එන්නේ බං. මූද බං මුළු ඉස්කෝලේම පෙටි බෙදන්න. මූද? මූ තමයි. අඩෝ ඔබ දැනගනින්. මූ හිත මුළු ඉස්කෝලේම ඉවරයි බං. පොළු දුන්නේ සිටේද ඔස්ලා ගන්නේ. තව එකම කෙනෙක් වැඩි වෙලේ අරනවා මං ඉස්සර. අඩෝ සර් ආපුලා මම නෑ කියලා කිව්වා නේද? ඈ? ඊට බං ඔබට වීඩියෝත් එක පෙන්නන්න. යකෝ සාක්ෂිත් එක්ක කරගෙන ආවේ. අපි බලමු. ඒ සුබ්‍රෝ පෙන්න බං මොන වීඩියෝ එක? ඔය නෑ මම බලන්න. මේ බලන්න. ඔබ දාමත් නෑ කියලාද? ඈ? ඔබ දාමත් නෑ කියලාද? ඔබ වැරද්ද පිළිගන්නවද? නැත්නම් එන්න පොලිසිය බිල්ලල්ලා දැන් ඉස්සර ගන්නවද? දන්නේ නැහැ අපුවා. ඔබ නෑ කියලා කියන්නේ.